ශබ්දෙත් එක්ක ඒකාත්මික වෙලා ඉන්න. අපි මේ පාත නිමෝක්ෂ කියන්නේ මොකද්ද? සරලව කිව්වොත් තමන්ගේ ශරීරයේ අයිතිය තමන්ගේ අතට ගන්න අපි පුහුණු කරගන්න ඕන. අපේ මයින්ඩ් එකයි අපේ ශරීරයයි. අපේ මේ මිනිස් ශරීරය අපි පුරුදු කරන දේ තමයි මේ ක්‍රියාවක් විදියට ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මෙච්චර කල් ඔයාලගේ ජීවිතයේ දුකක්, පීඩනයක්, තරහ, මොකක්hari අපහසුයි කියලා දැනෙන හැඟීමක් ඔයාලගේ ජීවිතේ දැනුණා නම් ඔයාලගේ ශරීරයට ඒකට හේතුව ඔයා මේ ජීවිතේ කියන්නේ මොකද්ද කියලා ඔයා දන්නේ නැති එක. අනවබෝධය. ඒව අනවශ්‍ය හැඟීම්. අපේ ශරීරයට මොනවාරි තමන්ට අපහසුයි කියලා දැනෙන හැඟීම් සියල්ලම ඒව අනවශ්‍යයි. අපේ ශරීරයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව මේ පරිණාමය නොවිච්ච කැලලක් තියෙන හින්දා. ඕට්‍රික කැලලක් තියෙන හින්දා. හොඳම උදාහරණය තරහ. තරහ කියන්නේ පටන් ගත්තේ කොහෙන්ද? තරහ පටන් ගත්තේ සර ආදි මානව ආකාරය අපි ජීවත් වෙද්දී සත්තු මරන්නේ කෑවේ. අවුන දෙයක් කෑවා. ඒතකොට ඒ කාලේ අපිට සතෙක් දැක්කහම ඌ මරන්න බඩගින්නට පැවැත්මට ඌ මරන්න අපිට අමතර ශක්තියක් නිෂ්පාදනය කරන්න ඕන වුණා. උදාහරණ දැන් මේ වෙලාවේවත් එක්ක කවුරු හරි ගහ ගන්න આવොත් වාට දැන් අමතර එනර්ජි එකක් නැහැ ශරීරේ. ඔබ දැන් සංසුන් වෙලා තියෙන්නේ. කාම් වෙලා තියෙන්නේ. මේකෙන් අපි එක කටයුතු කරද්දී අපිට ලොකු එනර්ජි එකක් නැහැ. අමතර ශක්තියක් නිෂ්පාදනය කරගන්න ඕන. ඒ කාලේ මිනිස්සු අතිමව හැදුවා එනර්ජි එකක්. මොකටද සත්තු මරන්න. මොකද එතකොට යාළුවට හොඳ ශක්තියක් තිබ්බා. එනර්ජි එකත් එක්ක යාළුවට පහසුයි. අම්බාගෙන ගිහිල්ලා සතාව මරන්න. තරහ කියන දැනීම
හටගත්තේ ඔන්න ඔහොමයි. මොකටද ඒක අපි නිෂ්පාදනය කෙරුවේ? ආහාර වලට, පැවැත්මට. ඒ අපේ ආදි මුතුන් මිත්තෝ. හිටපු අයගේ ජෙනටික් වල සහසම්බන්ධතා මේ වර්තමාන මානවයාගෙත් තියෙනවා. ඒතකොට දැන් මේ සමාජයේ අපිට කෑම උදෙසා සත්තු මරන්න ඕනද? කඩේකට ගිහිල්ලා ඕන කෑම එකක් ගත්තේ. අපිට දඩයන් කරලා සත්තු මරලා ආහාර සපය ගන්න අවශ්‍ය නැහැ. ඒක මොකද්ද තේරෙන්නේ? මේ වර්තමාන සමාජයට ඒ හැඟීම කෙරේ ගැලපෙන්නේ නැහැ. ඒ වගේමයි බයත්. ඒ කාලේ මිනිස්සු කැලෑවල් වල ජීවත් වුණා. වෙලෙන් බයින් තමයි හිටියේ. රැකවරණයක් නැහැ. මේ සමාජය අපිට බයෙන් ඉන්න ඕනේ නැහැ. ඒ වුණාට එක පාර්ට් එකක් අපේ ඇඟේ තාම තියෙනවා. පරිණාමයේ නොවිච්ච කැලල. ඒවා තමයි ඔය හැඟීම්. ඒවා තමයි ඔය මැවි. අපි පරිණාමය වෙන්න ඕනද? අපි තේරුම් ගන්න ඕන මේ වගේ අනවශ්‍ය පාර්ට් එකක් මගේ ශරීරයේ තියෙනවා. අනවශ්‍ය වෙලාවට පාරක යද්දී, ගෙදර ඉද්දී, කඩේකට ගියා, කෙනෙක් ඇවිල්ලා බැන්නත් තරහා කියන හැඟීම අනවශ්‍යයි ඒ වෙලාවට එනවා. මොකද ඒක අපි පරිණාමය කරගෙන නැහැ. ඕට්‍රිකයි. ඔන්න අනවශ්‍ය කැලේ ටික අපෙන් හරා ගන්න එක තමයි අපි කරන්නේ. يعني මිනිස්සුන්ගේ පරිණාමය කරනවා අපි. ආතන මොක්ෂේ. පරිණාමය වෙච්ච ජීවිත. එතන අර ගෝත්‍රික පාර්ට් එක යාගේ නැහැ. තරහ නැහැ. පීඩනය නැහැ. බය නැහැ. ඒක තමයි මිනිස්සුන්ගේ අලුත් වර්ෂන් එක. දුක නැහැ. ඒ වගේ ජීවිතය තමයි අපි නිර්මාණය කරන්නේ. ඒකට පුහුණු වීම තියෙනවා. කරන්න ඕන ප්‍රැක්ටිස් තියෙනවා. සහ ඒකට තේරුම් ගන්න දේවලුත් තියෙනවා. අවබෝධය කියන එක. තමන්ගේ හිත, මයින්ඩ් එක, මොළය. හිත තාම ගෝත්‍රිකයි. බෞද්ධරයක්ගේ. තාම අර මානවයාගේ තිබ්බ හැඟීම්, මැවීම් තමයි තියෙන්නේ. ඒ මොකද පරිණාමයේ වෙච්ච මානවයාගේ කතා ඇහිලා නැහැ. අපි අපේ හිත නැත්නම් අපිට ওই මැවෙන සිතුවිලි ටික පරිණත කරගන්න ඕන. කෙනෙක් ඇවිල්ලා ඔයාලට බනිද්දිම ඔයාලට එන්න ඕන පළවෙනි සිතුවිල්ල මේක මට නිකම් වයින්නවනේ, මම නොකරපු වැඩක් දෙකට බයින්නවනේ, මට බයින්න ඕන. ඒක නෙවෙයි.